එකිනෙකට එකක් සම්බන්ධයිනේ. මේ සම්බන්ධ ක්‍රියාවලිය වලදී තමයි මේ සෙමේ දින බලපෑම වැඩි වෙන්නේ. දැන් හිතන්නකෝ ඔයාලට සෙම් ප්‍රතිශ්‍රාවයක් ඇදුණොත් මොකද ඉස්සෙල්ලම වෙන්නේ? ඉසර රිදෙනවා. ඊට පස්සේ උගුර කතා කරන්න බැරි වෙනවා නේද? උගුරේ පැටලි සහගත භාවයක් ඇති වෙනවනේ. ඒ වගේම නළල දෙපැත්ත අනිවාර්යෙන්ම රිදෙනවා. ඊට පස්සේ ඊට අමතරව තව දෙයක් වෙන අපිට කරගන්න බැරි දේ තමයි කකුල් දෙකේ. يعني අපේ පාදස්ථානයේ අනිවාර්යෙන්ම දන හිස් කැක්කුමක් අනිවාර්යෙන්ම සිදු වෙනවා. ඒ වගේ තමයි කොන්දේ කැක්කුමකුත් එනවා. ඉතින් මෙතන අපි මොකද කරන්නේ? අපි හරි බයයි. අපි හරි බයයි මේකට. මොකද මේකට දැන් වැඩක් කරගන්න බැරි වෙනවා. ගොඩක් අය කාර්යබහුල ජීවිතනේ ගත කරන්නේ. මේ කාර්යබහුල ජීවිත ගත කරනකොට වැඩපලේ නිවාඩුවක් දාන්න ගියාම ලොකු ප්‍රශ්න ඇති වෙනවා. අසාධාරණකුත් වෙනවා. මොකද්ද හේතුව? බටහිර වෛද්‍යවරයෙක් MBBS වෛද්‍යවරයෙක්ගෙන් අරගෙන ඉන්න ඕනේ වෛද්‍ය සාතිකයක්. ඒ නිවාඩු අනුමත කරා. ඒක අපි දන්නේ නැහැ ඇයි කියලා. හැබැයි අපි හොඳ වෙන්න නම් මොකද කරන්න ඕනේ? හොඳ වෙන්න නම් මේක ටිකින් ටික ප්‍රතිකාර කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක එකපාරට හොඳ වෙන්නේ නැහැ. එකපාරට හොඳ වෙනවා නම් වෙන්නේ තව ලෙඩකුත් එක්ක තමයි හොඳ වෙන්නේ. ඕක අපි කොච්චර මොනවා කිව්වත් අපි බයයි නිසා අපි අනිවාර්යෙන් මොකද කරන්නේ? බටහිර වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒ අදාළ කරන ප්‍රතිකාරය තමයි අපි ගන්නෙ. ඊට පස්සේ දෙනවා සාමාන්‍යයෙන් සති 25ක් විතර ටැබ්ලට් එකක් දෙනවා. එහෙම නැත්නම් දම් පාට කරලක් සහ රෝස පාට, කෝනිල් පාට පැහැති කර දෙනවා. මේ දෙක බිව්වට පස්සේ ඉතින් දෙවියන්ගෙම පිහිටයි. මොකද හේතුව ඇවිද ගන්නවත් කර ගන්නවත් හරියට බැරි වෙනවා. හැබැයි ලෙඩේ හොඳ වෙනවා. මොකද සෙමටක් ගාලා වේලෙනවා. හැබැයි අපේ ඇඟේ තියෙන සියලුම පද්ධතිත් වේලෙනවා. ඇයි මේ සෙම අපිට ඕන කරන දෙයක්. මෙයා බැලන්ස් කරන්නයි ඕනේ. මේක තේරෙන්නේ නැහැ. මේක එක පාට මොකද කරන්නේ? මෙයා වේලලා නැති කරලා දානවා. අන්න ඒතර